ආයිබෝන් මුතුගල සර්. අපි ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ මල්ලි. දැන් ඊයේ එනකොට පෙරේද වෙනකොට ඕගොල්ලෝ දැන් මේ ටියුෂන් මේ රස්සාවක් හරි නැත්නම් ගුරු වෘත්තිය ඕගොල්ලෝ ඒක ලස්සනට ධනාත්මකව කරන් යනවානේ දරුවොත් එක්ක. එතකොට මේකේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ ශූරීන්ට 2.50 විදියට අමතන ටියුෂන් ගුරුවරු ගැන මොකද හිතෙන්නේ? ඒ දැන් ඕගොල්ලන්ටත් මේක ප්‍රශ්නයක් වෙලා ඇතිනේ මල්ලි. ඔව්. දැන් ඇත්තටම ටියුෂන් මේ ගුරුවරු ගැන අපෙනුත් අහනවා මේවා නියාමනයක් වෙන්නේ නැද්ද? මේ කොහොමද අයාලේද මේ යන්නේ? මට පොඩි අදහසක් ඕන ඔයාගේ. ඔයා ප්‍රවීණ ගුරුවරයෙක් හැටියට. හරි. අයියත් හරි වෙලාවට තමයි කෝල් ගන්නේ මම මේ වෙඩින් එකට යන ගමන් ඉන්නේ. මම දන්නේ කෙනෙක් කියන්නේ. ඔව්. මේ අහන්නක මේ ඇත්තටම ඒ ප්‍රකාශය ඒ මොහොතේ මේ අපේ ටියුෂන් ගුරුවරයෙක්ගේ අතින්ම කියවෙච්ච ප්‍රකාශය මම මගේ පැත්තෙන් ඇත්තටම මේ මගේ අප්‍රසාදය පළ කරන එකක්. ඒක මොකද ඒක විය යුතුම නොවිය යුතුම ප්‍රකාශයක්. මොකද ශ්‍රී ලංකීය සාහිත්‍ය වංශ කතාවේ සදාමරණීය කෙනෙක් නේ මාටින් ශූරීන් කියලා කියන්නේ. ඒක එතනින් එහාට ගියාම සාහිත්‍ය කලාව රසාස්වාදය කියන එක බයෝ ළමයෙකුට හෝ මැත්ස් ළමයෙකුට හෝ කිනම් හෝ මං කියන්නේ මොන විෂය ධාරාව හිටියත් ඒක තිබිය යුතුමයි. ඒකෙන් තමයි මිනිස්සෙක් නිර්මාණය. දැන් එතනදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ සුදත්තයි. දැන් මේක මගේ ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා ඔයා මේ හදිසියෙ මේ ප්‍රශ්නේ අහපු නිසා මම හිර වෙනවා එක තැනකදී. මොකද්ද? එතකොට ටියුෂන් ගුරුවරු දැන් මමත් පුද්ගලිකව ඒ ගුරුවරයව දන්නවා. මමත් දන්න කෙනෙක්. නමුත් ඒ ප්‍රකාශය එතුමා කරේ එතුමාගේ ඇත්තට මේක මේ හිත ඇතුලේ වැඩ කරපු නිසා කියලායි අපිට තේරෙන්නේ. ඉතින් එහෙම හැඟීමක් Tamanට තියෙන්න පුළුවන් කෙනෙක්ට. දැන් කෙනෙක්ට තියෙන්න පුළුවන් අර කලාකරුවා ගැන මං කැමති නෑ මේ කලාකරුවා ගැන මං කැමති නැහැ. පුද්ගලික අකමැත්තක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක සමාජයට එළියට දානකොට හරිය පරිස්සම් වෙනවා. මොකද හේතුව අපි ඉස්සරහින් ඉන්නේ දරුවෝනේ. අනිත් එක කලාව කියලා කියන්නේ අපි අකමැති වුණාට තව කෙනෙක් කැමති එකට. මං කැමති සින්දුවට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. හැබැයි එහෙමයි කියලා ඒ කලාව හෝ රසාස්වාදය හෝ ඒ විදිහට විවේචනය කිරීම. ඊට අමතරව මම දැක්කා මේ ප්‍රකාශයේ තව සැලලීනේ සංදේශයකට මොන හරි. ඔව් බීප් ගාලා. ඇත්ත කතාව මේ රටේ ඉන්නවා පිරිසක් මේ අපේ තියෙන සංස්කෘතික උරුමයන්ට ඊළඟට අපිට ලැබිලා තියෙන ආගමික උරුමයන්ට ප්‍රසිද්ධියේ මඩ ගහමින් අපවාද කරමින් එහෙම යන පිරිසක් ඉන්නවා. මේ අනිත් මිනිසුගේ හිත ඇලීම තමයි ඔවුන්ගේ විනෝදාංශය. හරිද? එතකොට එහෙම රටකට ඇත්තම දිනුනෙන්න බෑ. දැන් මේ වගේ හිතනවා ඇති මුතුගලස දැන් මේගොල්ලෝ මෙයා පොරක් වෙනවා ඇති කියලා මෙහෙම. පොරක් නෙමෙයි කාලකන්ණියෙක් නෙවෙන්නේ. පොරක් වෙන්නේ කොහොමද ඕම ආවට පස්සේ? ඔතන ඒක ඇත්තටම දැන් අර මෙහෙමනේ සුදත්තයි දැන් මට මගේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නිසා මම මේ ගැන මොකුත් අදහසක් දැම්මොත් කෙනෙක් හිතන්න පුළුවන් මම එතුමා විවේචනය කළා කියලා. ඇත්තටම නෑ ඇත්ත කතා කරන්න ඕන මල්ලි. ඇත්ත කතා කරන්න බිමින්ද ගන්න බය වෙන්න ඕනේ නෑනේ. ශේෂ්ත්‍රයේද අපි කතා කරන්නේ අපේ ශේෂ්ත්‍රය ගැන වැරදි නම් අපි කෙලින්ම කියනවනේ වැරදි කියලා. ඔව්. ඒක නිසා මමත් පැහැදිලිවම කියනවා. ඉතින් ඒ වගේ මානසිකත්වයක් තුල ළමයි පිරිසක් ඉදිරියේ ඒ වගේ කාරණයක් කියන එක පැහැදිලිවම අනුමත කරන්න බෑ. ඒකවල ගුරු වෘත්තියට සුදුසු නෑ ඔහු. ඔව් ඉතින් එතනදී ඇත්තටම ඒ ඔන්න ඔය කියන චෝදනාව එතුමට එල්ල වෙනවා. ඒ විතරක් නෙමෙයි සමස්ත ටියුෂන් පද්ධතියම මේකෙන් බැනුම්. අනිවාර්යයෙන්. ඔව්. එතකොට මේක ඇතුලේ ඇත්තටම ඉන්නවනේ මේ දරුවන්ට හොඳ නරක කියලා දෙන දැන් මොනවා වුණත් සුදත්තයි ඉස්කෝලේ ගුරුවරයෙක් වුණත් පාඩමක් ගන්නගෙන යනකොට යම් විවේක කාලේ එනකොට ඒ ගුරුවරයා මොනවා හරි මේ පාඩමට පරිබාහිර දෙයක් ළමයින්ට උරුම දානවා. කොයි ගුරුවරයාත් කරන දෙයක්. හැබැයි ඒ දාන දේ කොච්චර ඒ ළමයාව පරිවර්තනය කරනවද? ඒ ළමයා අනාගතේ දැන් විශේෂයෙන් ඔය මැත්ස් සයන්ස් කරන මැත්ස් බයෝ වගේ කරන ළමයි අනාගතේ එන්නේ ටිකක් පාර දුර මේ වගකීම් සහිත මේ රැකියාව. ඒකට එතෙන්ට ආවහම කොච්චර මානුෂීය පුද්ගලයෙක් වෙනවද? ඒකල ඔය ශිෂ්‍යයාවන්ට හිතෙන්නේ මල්ලි මාටින් වික්‍රමසිංහ කියන්නේ මෙහෙම පොරක් නේ. අර දැන් ගුරුවරයා කියන එක හිතනව නේද? දැන් ඒ මාටින් වික්‍රමසිංහ ශූරීන් කියන්නේ හරියට කියවල නැත්තම් මෙතනින් චිත්‍රෙම වා ගන්න ඕනේ මාරක චරිතයක් කියලා. ඔව් ඒ වැඩේ තියෙන්නේ අනිත් එක තමයි මේ භාෂාවේ සංයමයක් තියෙන්න පුළුවන්. ඔව්. දැන් අපි මොන දේ කියාගත්ත ප්‍රශ්නයක් නැහැ. නමුත් භාෂාව සංයමයකින් ගුරුවරයෙක් අනිවාර්යෙන් එළියට දෙන්න ඕන. මොකද එතනින් තමයි ළමයෙක් මොන හරි ආදර්ශයක් ගන්න, පූර්වාදර්ශයක් ගන්න. ඉතින් ඇත්තට මේ සිද්ධිය ගැන නම් මට ටියුෂන් ගුරුවරයෙක් විදිහට කියන්න තියෙන්නේ මම අනුමත කරන්නේ නැහැ කියන එක තමයි. හොඳයි. බොහොම ස්තුතියි. වෙඩින් එකට යන්න මද පවනේ කන්න මද පවනේ බොන්න මල්ලි. ජය වේවා. හොඳයි. හරි. ජය. බොහොම ස්තුතියි.